අද ඩිස්කෂන් එකේ කතා කරන්නේ පීඩියාට්‍රික් මෙනින්ජයිටිස්. මේකත් අපිට කොමන්ලි හම්බෙන ලෝන් කේස් එකක්. එතකොට මෙනින්ජයිටිස් වල තියරි පාර්ට් එක අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මෙතන මේන්ලිම ලෝන් කේස් එකකදී මොනවද අහන්නේ කියන එක ගැන ફોකස් කරලා තමයි ඩිස්කෂන් එක යන්නේ. එතකොට ඉනිෂියලි හිස්ටරි ඇන්ඩ් එක්සැමිනේෂන් එකකින් අපි ක්ලිනිකලි ඩයග්නෝස් කරාට පස්සේ මේ බබාට possibly meningitis වෙන්න පුළුවන් කියලා ඊළඟට ඉනිෂියල් මැනේජ්මන්ට් එක තමයි දැනගන්න ඕන. එතන මුලින්ම ඇඩ්මිට් කරද්දී වෝඩ් එකට we have to look for the evidence of complications. මොකද මේ complications ගොඩක් වෙලාවට life threatening complications. උදාහරණයක් විදියට increase intracranial pressure තියෙන්න පුළුවන්. ඒ බබා ඇඩ්මිට් වෙද්දී නැත්නම් sepsis එකක් හරි septic shock එකකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. නැත්නම් seizures develop වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම මොනවා හරි life threatening complications තියෙනවද කියලා බලන්න ඕන. එතකොට ඒක බලන්න අපි බබාව ABC approach එකකින් තමයි බලන්නේ. airway breathing circulation check කරගෙන යනකොට අපිට මොනවා හරි complication එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එහෙම මොකක් හරි complication එකක් අපිට හම්බුනොත් අපි ඒක correct කරන්නත් ඕන. ඊළඟට acute side එකට admit කරනවා intensive monitoring එකක් ඕන වෙන නිසා. ඊට පස්සේ අපි දැන් clinical diagnosis එක confirm කරගන්න අපිට investigations පටන් ගන්න වෙනවා. එතකොට අපි investigations ගත්තම මුලින්ම අපි blood ගන්න ඕන full blood count එකට. full blood count එකේ අපිට බලන්න පුළුවන් WBC count එක DC එක බලලා neutrophil ද lymphocyte ද predominance කියලා බලලා idea එකක් ගන්න පුළුවන් etiological origin එක bacterial ද viral ද කියලා. ඊට පස්සේ most important investigation එක තමයි blood culture and ABST. එතකොට මේ blood culture and ABST එක අනිවාර්යයෙන්ම ගන්න ඕන before starting empirical antibiotics. එතකොට මේකෙන් අපිට etiological diagnosis එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ meningitis වල causative organism එක මොකක්ද කියලා idea එකක් ගන්න පුළුවන්. ඒ නිසා මොකක්ද most important investigation එක කියලා අහුවොත් අනිවාර්යයෙන්ම empirical antibiotics පටන් ගන්න කලින් blood culture and ABST එකක් කරන එක තමයි most important investigation එක. ඊට අමතරව තව complementary investigations විදියට CRP level එක බලන්න පුළුවන්. infection එකක් තියෙන හින්දා CRP level will be elevated. ESR level එකකින් අපිට idea එකක් ගන්න පුළුවන් causative organism එක මොකක්ද කියලා. ඒ කියන්නේ CRP ESR level එක 100ට වඩා වැඩි නම් TB meningitis වෙන්න possibility එකක් තියෙනවා. ඊට අමතරව capillary blood sugar එකක්, random blood sugar එකක් බලන්න පුළුවන්. මොකද මේ බබාලා irritable, poor feeding වගේ features තියෙනවා meningitis වලදී. ඒ නිසා ඔය neonates ලගේ හිම hypoglycemia තියෙන්න පුළුවන්. ඒ නිසා අපි capillary blood sugar එකක් හරි random blood sugar එකක් බලනවා. එතකොට මේ investigations ටික කරන්නේ diagnose කරන්න. එතකොට ඒකේ important investigation එක තමයි blood culture and ABST. ඒක අපි කරන්න ඕන before starting empirical antibiotics. ඊට පස්සේ complications assess කරන්න serum electrolytes කරන්න පුළුවන්. coagulation screen එකක් කරන්න පුළුවන්. ඒතර serum electrolyte වලදී අපි බලන්නේ low sodium levels තියෙනවද කියලා. මොකද meningitis හැදුනම complication එකක් විදියට SIADH හැදෙන possibility එකක් තියෙන නිසා. coagulation screen එකක් අපි කරන්නේ අපේ meningococcemia එකක් suspect කරනවා නම් meningococcemia වලදී අපේ clotting profile එක alter වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි coagulation screen එකක් කරන්නේ meningococcemia suspect කරනවා. ඊට පස්සේ blood culture and ABST එක ගත්තට පස්සේ ideally within 30 minutes අපිට IV empirical antibiotics පටන් ගන්න ඕන. එතකොට සමහර වෙලාවට දැන් අපිට මේ within 30 minutes blood culture එකක් يعني මුලින්ම blood culture එකක් කළා within 30 minutes empirical antibiotics පටන් ගන්න එක must ඒක අනිවාර්යෙන් කරන්න ඕන. හැබැයි අපිට ඒ වෙලාව ඇතුළත ලම්බ පංච එකක් කළා CSF analysis එකකට sample ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට අපිට එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ තියෙන වෙලාවයි තියෙන wards වල වැඩත් එක්ක සහ බබා ඉන්න condition එකත් එක්ක සමහර වෙලාවට on admission ආව ගමන් ලම්බ පංච එකක් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපිට antibiotics පටන් ගන්න කලින්ම LP එකක් කරලා samples ගන්න පුළුවන් CSF analysis එකට. ඒකෙන් අපිට හරියටම diagnosis එකකට එන්න පුළුවන්. හැබැයි එහෙම ගන්න බැරි වුණා කියලා LP එක කරනකම් කවදාවත් empirical IV antibiotics පටන් ගන්න නැතුව ඒක delay කරන්නේ නැහැ. කොයිම වෙලාවකවත් එහෙම delay කරන්නේ නැහැ. අපි blood culture and ABST එකක් ගත්තා.
within 30 minutes අනිවාර්යෙන් IV empirical antibiotics පටන් ගන්න ඕන. possibility එකක් තියෙනවා නම් ඒ time duration එක ඇතුලේ අපිට පුළුවන් LP එකක් කරලා CSF analysis එකට sample ගන්න. එහෙම කරන්න බැරි නම් කොයිම වෙලාවකත් IV antibiotics පටන් ගන්න එක delay කරන්නේ නැහැ. IV antibiotics within 30 minutes අනිවාර්යෙන් පටන් ගන්නවා. පස්සේ අපිට බබා clinically stable වුණාම අපිට පුළුවන් LP එකක් කරලා CSF analysis එකකට sample අරගන්න. ඊට පස්සේ අපි බලමු දැන් meningitis වල causative organisms antibiotic ඊට පස්සේ antibiotic වල duration එක වෙනස් වෙනවා meningitis ඇදලා තියෙන පබාගේ age එකත් එක්ක. ඊට පස්සේ antibiotic choice එක සහ duration එක වෙනස් වෙනවා causative organism එකත් එක්ක. අපි දැන් ඒ ටික බලමු. ඒ ටික සාමාන්‍යයෙන් දැනගන්න ඕන. ගොඩක් වෙලාවට මේකෙන් අහන MCQ එහෙමත් අහනවා. එතකොට අපි age එක ගත්තම neonates කෙනෙක්. ඒ කියන්නේ less than 28 days නේ. එතකොට එහෙම බබෙක්ට ගොඩක් වෙලාවට meningitis හැදෙන්නේ maternal flora එකේ. ඒතර organisms විදියට ඉන්නේ group B streptococcus. ඒ කියන්නේ streptococcus agalactiae, E. coli ඉන්නවා, listeria monocytogenes. ඔය තුන් දෙනා තමයි ඉන්නේ. GBS උයි, E. coli, listeria monocytogenes. එතකොට ඒගොල්ලන්ට දෙන empirical antibiotic එක විදිහට තියෙන්නේ IV cefotaxime. IV cefotaxime 50 mg per kg 6 hourly anti-meningitic dose එක තමයි දෙන්නේ. අර 6 hourly දෙන හින්දා තමයි ඒක anti-meningitic dose එක කියන්නේ. IV cefotaxime 50 mg per kg 6 hourly anti-meningitic dose එකත් එක්ක ampicillin benzyl penicillin දෙනවා. මේක ඔක්කොම දෙන්නේ intravenous විදියට. එතකොට ඒකේ duration එක ගත්තම neonate කෙනෙක්ට අපි 21 days දෙන්න ඕන antibiotic duration එක. antibiotic treatment එකේ duration එක 21 days වෙනවා neonate කෙනෙක්ට. ඊට පස්සේ 1 month ඉඳන් 5 months වෙනකන් possibility එකක් දෙන organisms ලා තමයි අපි අර කලින් කතා කරපු neonatal organisms ලා 3 දෙනා ඉන්නවා. දැන් GBS උයි, E. coli, listeria monocytogenes. ඊට අමතරව streptococcus pneumoniae, Haemophilus influenzae type B and Neisseria meningitis. ඔන්න ඔය 6 දෙනා තමයි 1 month ඉඳන් 5 month age group එකේ බබාලාට meningitis හදන්න පුළුවන් causative organisms ලා. එතකොට ඒකට treatments විදියට තියෙන්නේ IV cefotaxime 50 mg per kg 6 hourly anti-meningitic dose එකත් එක්ක IV ampicillin IV benzyl penicillin. ඊළඟට 5 months to 5 years බබාලා. 5 months to 5 years බබාලාට ඉන්න organisms තමයි streptococcus pneumoniae, Haemophilus influenzae type B and Neisseria meningitis. එතකොට ඒගොල්ලන්ට අපි mainly use කරන්නේ IV ceftriaxone. IV ceftriaxone 100 mg per kg once daily තමයි දෙන්නේ dose එක. එහෙමත් නැත්නම් cefotaxime 50 mg per kg 6 hourly දෙන්න පුළුවන්. එතකොට අවුරුදු 5ට වඩා වැඩි 5 years ඉඳන් 50 years වෙනකන් commonest organisms ලා වෙන්නේ streptococcus pneumoniae and Neisseria meningitis. එයාලට treatment එක විදිහට දෙන්නේ IV ceftriaxone 100 mg per kg once daily. එහෙමත් නැත්නම් cefotaxime. ওই ටික තමයි age group එකත් එක්ක causative organism එකයි ඊට පස්සේ යාලට දෙන empirical IV antibiotic එකයි ඊට පස්සේ treatment duration එකයි. එතකොට අපි viral meningitis එකක් viral infection එකක් suspect කරනවා නම් අපිට acyclovir add කරන්න පුළුවන් 500 mg per square meter. ඊට පස්සේ treatment duration එක. treatment duration එක ගත්තම ඒක වෙනස් වෙනවා causative organism එකත් එක්ක. causative organism එකත් එක්ක treatment duration එක වෙනස් වෙනවා. එතකොට Haemophilus influenzae type B නම් organism එක. එතකොට අපි මේ organism එකට අර causative diagnosis එකකට අපිට එන්න පුළුවන්. ඉතින් blood culture and ABST එකනොත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට meningitis හැදෙන්නේ hemotogenous route එකෙන්. ඒ නිසා එතකොට blood culture and ABST එකනොත් එන්න පුළුවන් diagnosis එකට causative organism එක මොකක්ද කියලා. එහෙමත් නැත්නම් ලම්බ පංචකයක් කරලා CSF analysis එකෙන් අපිට idea එකක් ගන්න පුළුවන්. එතකොට මේ Haemophilus influenzae type B නම් organism එක අතර antibiotic විදිහට දෙන IV ceftriaxone IV cefotaxime treatment duration එක ගත්තම treatment duration එක 10 days. streptococcus pneumoniae ටත් IV ceftriaxone IV cefotaxime දෙන්නේ. එයාගේ treatment duration එක 14 days. මේ treatment duration එක මේ එක එක organism වලට වෙනස් වෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන. Listeria monocytogenes ගත්තම Listeria monocytogenes වලට අපේ treatment එක වෙන්නේ IV ampicillin දෙනවා 21 days. ඒකත් එක්ක IV gentamicin දෙනවා for first 7 days.
for first 7 days IV gentamicin එකත් add කරනවා. gram negative bacilli නම් අපි IV cefotaxime දෙන්නේ 21 days. meningococcal disease එකක් නම් තියෙන්නේ IV ceftriaxone දෙන්න ඕන 7 days. ඊට පස්සේ unconfirmed bacterial meningitis එකක් නම් ඒ කියන්නේ අපිට මොකක්ද etiological diagnosis එක කවුද organism එක කියලා හරියට confirm නැත්නම් අතන unconfirmed bacterial meningitis එකක්. එතකොට වයස more than 3 months නම් IV ceftriaxone 10 days දෙන්න ඕන. less than 3 months නම් IV cefotaxime plus penicillin දෙන්න ඕන 14 days. ඔය විදිහට තමයි causative organism එකත් එක්ක දෙන antibiotic එක සහ antibiotic duration එක වෙනස් වෙනවා. ඊට පස්සේ antiviral therapy එක ගත්තා. මේ කියන්නේ මේ meningitis එක viral origin එකක් කියලා අපි suspect කරනවා නම් ඒකට කොහොමද treat කරන්න කියලා දැන් බලමු. එතකොට මේ antiviral therapy එක පටන් ගන්නෙ encephalitis features තියෙනවා නම් විතරයි. එතකොට encephalitis features තියෙනවා නම් විතරක් අපිට පුළුවන් antiviral therapy එක පටන් ගන්න. එතකොට ඒකෙදි අපි treat කරන්නේ HSV වලට. එතකොට ඒකෙදි අපි IV acyclovir 500 mg per square meter 8 hourly තමයි දෙන්නේ. එතකොට අපි ඉන්වෙස්ටිගේෂන්ස් කරනවානේ ලම්බ පංචකයක් කරලා CSF ඇනලිසිස් එකක් කරලා අපිට දැන් ඒකෙදි આવති මේ තියෙන බැක්ටීරියල් මෙනින්ජයිටිස් එකක් වෛරල් එකක් නෙමෙයි කියලා. එතකොටත් මේක පටන් ගන්න මේ කන්ටිනියු කරන්න ඕනේ නැහැ. ඊට අමතරව අපිට වෛරල් ඇන්ටිජන්ස් එහෙම කරලා ඒකෙන් අපිට HSV exclude කරගන්න පුළුවන් වුණොත් ඉන්වෙස්ටිගේෂන්ස් වලින් acyclovir omit කරන්න ඕන. දිගටම කන්ටිනියු කරන්න ඕනේ නැහැ. එතකොට HSV ඇරෙන්න අනිත් viral etiologies වලට එහෙම treatments නැහැ. ඒ නිසා HSV වලට විතරයි අපි IV acyclovir පටන් ගන්න. ඊට පස්සේ අනිත් important part එක treatment එකේ මේ steroid therapy එක. මේ steroid therapy එක අපි mainly පටන් ගන්න Haemophilus influenzae meningitis වලට. ඒකෙදි එන්න පුළුවන් sensory neural deafness එක. හේතුව දැන් මේකෙදි මේ inflammation එකක් නේ යන්නේ. එතකොට මේ inflammation එකකින් හින්දා neuritis එකක් ඇවිල්ලා sensory neural deafness එකක් hearing impairment එකක් බබාලට එන්න පුළුවන්. ඒක mainly එන්නේ Haemophilus influenzae meningitis වලදී. එතකොට මේ steroid therapy එක දෙන්නේ ඒක prevent කරන්න. මොකද මේ neuritis එක inflammation එක prevent කරාම steroids වලින් මේ sensory neural deafness එක එන එක අපිට ටිකක් අඩු කරගන්න පුළුවන්. එතකොට අපි බලමු මොනවාද indications කියලා මේ steroid therapy එකට acute bacterial meningitis වලදී. එන acute bacterial meningitis තියෙන බබෙක්ට steroid therapy පටන් ගන්න මොනවද තියෙන indications. ඒතර indications ගත්තම බබාගේ වයස more than 3 months වෙන්න ඕන. ඒ වගේම ideally මේ steroid therapy එක පටන් ගන්න ඕන before the first dose of IV antibiotics. එහෙම නැත්නම් within first 4 hours of IV antibiotic administration. ඒ කියන්නේ ideally IV empirical antibiotic වල first dose එකට කලින් steroid therapy එක පටන් ගන්න ඕන. එහෙමත් නැත්නම් within 4 hours of first dose of IV antibiotic administration වලදී steroid therapy එක පටන් ගන්නවා. එතකොට ඕවා තමයි indications. එතකොට contraindications මොනවාද? Contraindications ගත්තම less than 3 months නම් මේ steroid therapy එක පටන් ගන්න එක contraindication. prior antibiotic therapy එකක් තියෙනවා නම් ඒ කියන්නේ first dose එක පටන් අරන් more than 12 hours ගිහිල්ලා නම් එතකොටත් අපි steroid එක පටන් ගන්නෙ නැහැ. ඊළඟට අපි suspect කරනවා නම් TB meningitis හරි meningococcal meningitis හරි අපි steroid therapy එක පටන් ගන්න නැහැ. ඒ තුන තමයි contraindications. Indications වෙන්නේ more than 3 months වෙන්න ඕන. Ideally administer කරන්න ඕන before starting first dose of antibiotics. එහෙමත් නැත්නම් within 4 hours of starting first dose of IV empirical antibiotic. Contraindications තමයි age එක less than 3 months. Prior antibiotic therapy එකක් ඒක more than 12 hours ගිහිල්ලා නම් first dose එක පටන් අරගෙන අනිත් එක suspecting TB meningitis or meningococcal meningitis. මේකේ dose එක තමයි 0.5 mg per kg IV 6 hourly දෙනවා dexamethasone 4 days. ඒතර dose එක dexamethasone 0.15 mg per kg IV දෙන්නේ 6 hourly for 4 days. ඒතර first dose එක පටන් ගන්න ඕන first dose of IV empirical antibiotic එකට කලින් හරි නැත්නම් within 4 hours. ඊට අමතරව දැන් ඒ තමයි අපි definitive treatments විදියට යන්නේ IV empirical antibiotics පටන් ගන්න එක. අපි encephalitis features තියෙනවා නම් අපිට පුළුවන් antiviral therapy එකක් පටන් ගන්න. ඊට අමතරව steroid therapy එකක් පටන් ගන්නවා neuritis prevent කරලා sensory neural deafness එකක් එන එක අඩු කරන්න. ඊළඟට අපිට තියෙනවා supportive therapy.
සපෝටිව් තෙරපි ගැන කතා කරනකොට පළවෙනි එක අපි මැනේජ්මන්ට් එකේදී හයිපර්ටෙන්ෂන් අවොයිඩ් කරන්න ඕන. එතකොට හයිපර්ටෙන්ෂන් අවොයිඩ් කරලා අපි මේන්ටේන් කරන්න ඕන normal mean arterial pressure එකක්. හයිපර්ටෙන්ෂන් අවොයිඩ් කරලා normal mean arterial pressure එකක් මේන්ටේන් කරන්න ඕන. මොකද ඒක essential අපිට cerebral perfusion එක මේන්ටේන් කරගෙන යන්න. ඒතර cerebral perfusion එක මේන්ටේන් කරගෙන යන්න ඕන හින්දා අපි normal mean arterial pressure එකක් මේන්ටේන් කරන්න ඕන. ඒතර මේක මේන්ටේන් කරන්න අපි hypertension එක avoid කරන්න ඕන. එතකොට අපිට ඕන වුණොත් iron drops use කරන්න පුළුවන්. Fluids usually restrict කරන්න නැහැ. හැබැයි SIADH features තිබ්බොතින් අපිට fluids restrict කරන්න පුළුවන්. Always isotonic solutions තමයි use කරන්න ඕන. 0.9% sodium chloride හැලුයි 0.5 dextrose හරි use කරන්න ඕන. ඊට අමතරව ඔයක තමයි avoid hypertension එක supportive therapy එක. අනිත් supportive therapy එක තමයි monitoring. Monitoring ගත්තම අපි monitor කරනවා එක දෙයක් complications monitor කරනවා. අනිත් එක increase intracranial pressure features monitor කරනවා. එතකොට increase intracranial pressure features මොනවා හරි තිබ්බොත් කියන්නේ GCS drop වෙනවා නම් GCS less than 30 නම් papillae edema හරි abnormal postures ඒ කියන්නේ decorticate decerebrate postures තියෙනවා නම් ඊට පස්සේ Cushing's triad එකේ features තියෙනවා නම් අන්න ඒ වගේ increase intracranial pressure features තියෙනවා නම් අපිට අග්ගාලා ඒක manage කරන්න ඕන. ඊට අමතරව අපි එහෙම features එන්න කලිනුත් බබෙක්ට increase intracranial pressure එන එක prevent කරන්නත් measures ගන්න ඕන. එතකොට management එක ගැන කතා කරනකොට management එක prevention and treatment දෙකම කතා කරන්න ඕන. එතකොට increase intracranial pressure එක prevent කරන්න අපිට කරන්න පුළුවන් මොනවද? එතකොට prevention එකට අපි කරන්න ඕන head එක position කරන්න ඕන 30 degree elevate කරලා head එක midline එකේ තියන්නත් ඕන. කොහෙටවත් දෙපැත්තට ඇලවෙන්න tilt වෙන්න දෙන්න නැතුව තියන්න ඕන. එතකොට head එක elevate කරලා තියලා ඊට පස්සේ අර මේ midline තියන්න කියන්නේ tilt වෙන්නේ නැතුව අපි tilt වුණාම අර great veins පොඩක් kink වෙලා venous return එක අඩු වෙන්න පුළුවන් හින්දා. එතකොට head එක elevate කරලා 30 degree head එක midline එකේ straight තියන්න ඕන. ඊට අමතරව අපි avoid කරන්න ඕන hypoglycemia, hyperthermia, seizures, acidosis, anemia, coagulopathy, electrolyte imbalances such as hypokalemia, hypocalcemia and hypomagnesemia. तर management එකේදී මෙන්න මේ aspects ගැන specially බලන්න ඕන. බලලා මේ වගේ complications මුකුත් එන්න දෙන්නේ නැති වෙන්න ඒක prevent කරන්න ඕන. ඒවා prevent කරාම අපිට increase intracranial pressure එක prevent කරන්න පුළුවන්. ඊට පස්සේ අර මං කලින් කිව්ව signs of increase intracranial pressure present නම් අපිට පුළුවන් osmotherapy use කරන්න. එතකොට මේ බබාට increase intracranial pressure වල features තියෙනවා නම් osmotherapy එක විදියට hypertonic saline 3 to 5 milliliter per kg bolus එකක් හරි infusion එකක් හරි පටන් ගන්න පුළුවන්. ඒක තමයි treatment එක. කලින් කතා කරේ increase intracranial pressure එකේ prevention එක ගැන. මෙතන increase intracranial pressure එකේ signs තියෙනවා නම් treatment එක විදියට අපිට hypertonic saline bolus එකක් හරි infusion එකක් හරි පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු අපේ most important investigation එක. ඒ කියන්නේ blood culture and ABSD එකෙන් පස්සේ අපිට ඊළඟට වැදගත්ම investigation එක විදිහට තියෙන ලම්බ පංචක. අපි බලමු ලම්බ පංචක ගැන. ඊට පස්සේ අපි ලම්බ පංචක ගත්තම ලම්බ පංචකයේදී ඒක අපි කරන්නේ definitive diagnosis එකට. ලම්බ පංචකෙන් අපිට definitive diagnosis එකකට යන්න පුළුවන්. LPA එකක් කරලා CSF analysis එකක් අපි කරනවා අනිවාර්යයෙන්ම definitive diagnosis එකට unless contraindicated. මේකේ ස්පෙෂලිම දැනගන්න ඕන මොනවාද contraindications for lumbar puncture. එහෙම නැත්නම් what are the indications to delay the lumbar puncture. එතකොට ඒකේ පළවෙනි එක තමයි symptoms and signs of increased intracranial pressure. එතකොට ඒක යටතේ GCS less than 13 නම් නැත්නම් deteriorating level of consciousness තියෙනවා නම් ඒක contraindication එකක්. ඒකට හේතුව ඒක increased intracranial pressure වල sign එකක්. ඊළඟට papillae edema තියෙනවා නම් unequal නැත්නම් dilated or poorly reactive pupils තියෙනවා නම් focal neurological signs තියෙනවා නම් ඊළඟට Cushing's triad එක තියෙනවා නම් ඊට පස්සේ absent oculocephalic reflex එක තියෙනවා නම් ඊළඟට decorticate or decerebrate වගේ abnormal postures තියෙනවා නම් එතකොට Cushing's triad එක late stage එකේදී තමයි එන්නේ. අතර මොනවාද early features වගේ කියලා හොම මුලින්ම Cushing's triad කියන්න එපා. ඒක අන්තිමටම එන්නේ increase intracranial pressure එකේ. එතකොට ඒකේ අපිට තියෙන්නේ hypertension, bradycardia and irregular breathing. ඔය triad එක තමයි එන්නේ.
hypertension, bradycardia and irregular breathing. ඔය absent ocular cephalic reflex එකට අපි කියනවා මේ absent dorsal කියලා. ඊට පස්සේ coagulopathy තියෙනවා නම් platelet less than 100,000 නම් ඊළඟට local sepsis or spinal epidural abscess එකක් තියෙනවා. එතකොට ඒවා contraindications. Relative contraindications විදිහට තියෙනවා recent seizure එකක් හරි මේ prolonged seizure එකක් හරි recent seizure එකක් ගත්ත මේක within 30 minutes නැත්නම් prolonged seizure එකක් තියෙනවා නම් extensive rash එකක් තියෙනවා නම් suggestive of meningococcal septicemia. meningococcal septicemia suggestive වෙන intensive rash එකක් තියෙනවා නම් ඒකත් relative contraindication එකක්. circulatory or respiratory insufficiency එකක් තියෙනවා නම් ඒකත් relative contraindication එකක්. ඊට පස්සේ house officer කෙනෙක් විදියට අපි දැනගන්න ඕන ලම්බ පංචයකට prepare කරන විදිය සහ ලම්බ පංචයකට පස්සේ බබාව කොහොමද monitor කරන්නේ after care මොනවද තියෙන්නේ කියලා. එතකොට preparation for ලම්බ පංච ගත්තම පළවෙනි එක as HO අර අපි කතා කරපු ඔක්කොම absolute and relative contraindications exclude කරන්න ඕන. ඊට පස්සේ parents ලගෙන් inform written consent එකක් ගන්න ඕන ලම්බ පංච ගැන. මොකද ඒගොල්ලෝ ගොඩක් බයයි ලම්බ පංච එකක් කරනවා කොහම. ඒ නිසා ඒක ගැන පැහැදිලි කරලා මොනවාවත් complications එහෙම එන්නේ නැහැ කියලා inform written consent එක ගන්න ඕන. ඊට පස්සේ මේ pediatric වල ලම්බ පංච එක කරන්නේ under sedation. ඒ නිසා බබාව 6 hours fasting තියන්න ඕන. ඊළඟට blood sample එකක් ගන්න ඕන for the random blood sugar 30 minutes prior to the procedure. එතන අපි ලම්බ පංච එක කරන 30 minutes වලට කලින් random blood sugar එකකට blood sample එකක් ගන්න ඕන. අපි usually ලම්බ පංච එකට පස්සේ ගන්නේ නැහැ. මොකද ලම්බ පංච එක කරාට පස්සේ බබාගේ ඇඟේ stress එකක් හින්දා cortisol levels වැඩි වෙලා sugar levels වෙනස් වෙන්න පුළුවන්. හින්දා ඒ නිසා procedure එකට 30 minutes prior තමයි අපි random blood sugar එකක් ගන්න ඕන blood එකක් අරගෙන. ඊට පස්සේ ලම්බ පංච කරාට පස්සේ අපි බබාව keep nil by mouth තියන්න ඕන until full recovery usually 2 hours වගේ. හැම වෙලේම head එක supine තියන්න ඕන elevate කරලා තියන්නේ නැහැ. Always keep head supine, do not elevate. ඊට අමතරව vitals monitor කරන්න ඕන blood pressure, pulse rate, respiratory rate, saturation for 2 hours. ඒතර vitals monitor කරන්න ඕන blood pressure, pulse rate, respiratory rate, saturation for 2 hours. ඔය ටික තමයි ලම්බ පංචයකට පස්සේ අපේ management එක බබාගේ. ඊළඟට අපි දැනගන්න ඕන මොනවද අපි ගන්න samples කියලා. එතකොට samples ගත්තම මේ samples විදියට අපි ගන්නකොට at least 30 drops of CSF අපි collect කරගන්න ඕන. මේ ගන්න CSF samples අපි refrigerate කරන්නේ නැහැ. මොකද අපි ඔය causative organisms ලා almost all organisms are temperature sensitive. ඒ නිසා අපි refrigerate කරන්නේ නැහැ. එතකොට අපි මේකෙදි මොනවද බලන්නේ? පළවෙනි එක අපි opening pressure එක measure කරනවා. ඊට පස්සේ අපි CSF sugar එක බලනවා. CSF sugar එක interpret කරන්න ඒකත් එක්ක අපිට random blood sugar එකකුත් ඕන. ඊට පස්සේ CSF protein බලනවා. CSF culture and ABST බලනවා. CSF full report එකේ appearance and cell count එක බලනවා. ඊට පස්සේ gram stain එකක් කරනවා. special investigations විදියට bacterial antigen detections කරනවා. ඊට පස්සේ mycobacterial studies TB වලට acid fast bacilli stain එක කරන්න පුළුවන්. TB culture gene experts කරන්න පුළුවන්. viral studies වලට HSV antigen PCR එක කරන්න පුළුවන්. ඔය ටික තමයි අපි කරන investigations. එතකොට මේක refrigerate කරන්න නැහැ. එතකොට අපි collect කරාට පස්සේ ඒක ටක් ගාලා lab එකට යවන්න ඕන. මෙන්න මේ investigations තමයි. මේවා තමයි අපි collect කරගන්න CSF samples වලින් බලන්නේ. ඊට පස්සේ අනිත් most important part එක තමයි CSF report එක ආවට පස්සේ කොහොමද ඒක interpret කරන්න කියන්නේ. CSF report එකේ interpretation එක තමයි most important part එක ඊළඟට. එතකොට අපි interpretation එක ගත්තාම මුලින්ම අපි දැනගන්න ඕන කොහොමද normal condition එක කියලා CSF එකේ. එතකොට අපි opening pressure එක ගත්තාම ඒක usually less than 28. එතකොට leukocytes ගත්තාම ඒක usually less than 5. neonates ලගේ more than 75% තියෙන lymphocytes. protein usually 20 to 45 වගේ තියෙන්නේ. glucose more than 50 mg per deciliter තියෙනවා. නැත්නම් serum glucose level එකෙන් 75% වගේ තියෙන්න ඕන. ඒතර ඕක තමයි normal condition එක. අපි අනිවාර්යයෙන්ම normal condition එක දැනගෙන ඉන්න ඕන. කොහොමද bacterial, viral, TB ඒවයිද වෙනස් වෙන්නේ කියන එකට idea එක ගන්න. acute bacterial meningitis එකක් ගත්තම acute bacterial meningitis එකේදී opening pressure එක elevate වෙලා තියෙන්නේ.
ඊට පස්සේ ලියුකෝසයිට්ස් ගත්තම usually 100 to 10,000 වගේ තියෙනවා. mainly neutrophil තමයි predominates වෙන්නේ. polymorpho nuclear lymphocytes තමයි predominate වෙන්නේ. ඊට පස්සේ protein ගත්තම protein 100 to 500 වගේ තියෙනවා. proteins උත් එතකොට elevated. leukocytes උත් elevated. glucose levels ගත්තම glucose levels reduce. ඒක less than 40 mg per deciliter. නැත්තම් serum glucose level එක අත compare කරලා බලනකොට less than 50% of serum glucose වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි partially treated bacterial meningitis. partially treated bacterial meningitis ගත්තම කලින් අපි antibiotic therapy එක පටන් අරගෙන නම් නැත්තම් ward එකට එද්දි බබා GP කෙනෙක්ගෙන් වගේ antibiotics කලින් අරගෙන නම් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ CSF analysis එකක් තමයි අපිට පේන්නේ. opening pressure එක normal වෙන්නත් පුළුවන්, elevate වෙලා තියෙන්නත් පුළුවන්. leukocytes levels elevated. හැබැයි සමහරලාට අර acute bacterial meningitis තරම්ම elevate වෙන්න නැති වෙන්න පුළුවන්. 5 to 10,000 වගේ තියෙනවා. එතකොට polymorpho nuclear lymphocytes තමයි usually ගොඩක් වැඩි. හැබැයි mononuclear cells may be predominates if pre-treated for longer period. ඉතින් ගොඩක් කාලයක් තිස්සේ treat කරලා තිබ්බොත් mononuclear cells predominate වෙලා තියෙන්නත් පුළුවන්. protein උත් elevated 100 to 500 වගේ. glucose levels normal වෙන්නත් පුළුවන්, reduce වෙන්නත් පුළුවන්. එතකොට viral meningitis නැත්නම් meningoencephalitis ගත්තම ඒකෙදිත් CSF වල opening pressure එක normal or mildly elevated වෙන්න පුළුවන්. එතකොට ඒකේ leukocytes ගත්තම rarely 1000ට වඩා වැඩි වෙන්න පුළුවන්. usually අර A levels වල තමයි තියෙන්නේ. early stages වලදී polymorpho nuclear lymphocytes තමයි predominates. ඒකත් එක්ක mononuclear cells උත් predominates වෙන්න පුළුවන්. ඒ කියන්නේ early stage එකේදී polymorpho nuclear lymphocytes තමයි predominate වෙන්නේ. හැබැයි අර throughout mononuclear cells තමයි ගොඩක්ම තියෙන්නේ. ඊළඟට protein ගත්තම protein elevate වෙලා තියෙනවා. ඊළඟට glucose levels normal. ඒකේ exception එකක් තියෙනවා. අපි ඒක ටිකක් දැනගන්න ඕන. mumps වලදී glucose levels reduce වෙනවා. mumps වලදී glucose levels reduce වෙනවා කියලා මතක තියාගන්න ඕන. TB meningitis ගත්තම opening pressure එක elevate වෙලා තියෙන්නේ. ඊට පස්සේ WBC count එක ගත්තම 10 to 500 වගේ. අතට early stages වල polymorpho nuclear lymphocytes තියෙන්නේ. ඊට පස්සේ lymphocytes predominate වෙනවා throughout the course of disease. protein level එක ගත්තම TB meningitis වල protein level එක ගොඩක් වැඩි. 3000 වගේ වෙනකම් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ glucose levels reduce less than 50% of serum glucose තියෙන්නේ. හැබැයි untreated time period එක වැඩි වෙන්න තව glucose level එක reduce වෙනවා. ඒතර පොඩ exceptions ටිකක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න ඕන. Lyme disease එකේදී ඒක bacterial meningitis එකක්. ඒකේ lymphocyte predomination එකක් තමයි තියෙන්නේ CSF එකේ. mumps encephalitis ගත්තම ඒක enterovirus එකක්. ඒකේ lymphocyte predomination එකත් එක්ක CSF එකේ sugar අඩු වෙනවා. ඒතර ඒක CSF එකේ sugar අඩු වෙනවා කියන එක මතක තියාගන්න ඕන. එතකොට අපි දැන් ඔන්න IV antibiotics පටන් ගන්නවා. IV antibiotics පටන් අරගෙන තාම බබාගේ fever settle වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා clinically තාම improve වෙන්නේ නැහැ. සමහරවිට clinically deteriorate වෙන්නත් පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන මොනවද වෙන්න පුළුවන් possibilities කියලා. එතකොට මේකේ possibilities ගත්තම පළවෙනි එක අපි දෙන antibiotic එක. ඒකේ dose එක සමහර වෙලාවට ideal වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි review කරන්න ඕන අපේ choice of antibiotic එකයි dose එකයි with the help of culture and ABST නැත්නම් antigen reports. එහෙම බලලා මොකක් හරි ඒකේ ගැලපෙන්නේ නැත්නම් තිබ්බොත් අපිට accordingly change කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි possibility එක. දෙවෙනි එක අපි exclude කරන්න ඕන possibility of other coexisting infections. සමහර වෙලාවට coexisting lower respiratory tract infection එකක්, cannula site infection එකක්, UTI එකක් වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා other coexisting infection එකක possibility එක exclude කරන්න ඕන. අනිත් වැදගත්ම එක තමයි meningitis වල complications develop වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා meningitis වල complications වල possibility එකක් තියෙනවද කියලා අපි exclude කරන්න ඕන. ඒක අපිට clinically and investigation දෙකෙන්ම කරන්න පුළුවන්. history examination and investigations වලින් exclude කරන්න පුළුවන්. එතකොට complications අපිට mainly කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එහෙම අර classify කරලා මතක තියාගන්න එක ලේසි නිසා local complications and systemic complications. එතකොට local complications උත් අපිට පුළුවන් ආයි acute and chronic කියලා බෙදන්න.
acute ගත්තම acute වලට subdural collection එකක් වෙන්න පුළුවන්, cerebral abscess එකක් වෙන්න පුළුවන්, ventriculitis වෙන්න පුළුවන්, increase intracranial pressure වෙන්න පුළුවන්, cranial nerve palsies වෙන්න පුළුවන්, acute hydrocephalus වෙන්න පුළුවන්. chronic complication එකක් විදිහට chronic local complication එක තමයි chronic hydrocephalus එකක් develop වෙන්න පුළුවන්. Systemic ඒවා ගත්තම systemic acute complications තමයි sepsis එකකට යන්න පුළුවන්, septic shock එකකට යන්න පුළුවන්, ඊට පස්සේ disseminated intravascular coagulopathy එකකට යන්න පුළුවන්, SIADH, deafness, seizures එන්න පුළුවන්. ඔය දැන් බබෙක්ට දැන් meningitis උත් එක්ක ඒතට encephalitic seizure එකක් seizure එකක් develop වුණොත් එතකොට එයා අවුරුද්දට වඩා අඩු බබෙක් නම් අපි මතක තියාගන්න ඕන live GE එක delay කරන්න ඕන by 12 months. ඒ කියන්නේ live GE එකක් දෙන්න නම් seizure free 12 months period එකක් තියෙන්න ඕන. ඒ නිසා less than 1 year බබෙක්ට seizure එකක් හැදුනොත් meningitis තියෙද්දි එතකොට එයාගේ live GE එක අපි තව මාස 12කින් delay කරන්න ඕන. ඊට පස්සේ late complications. Systemic late complications තමයි අපි කියන්නේ long term sequelae of meningitis කියලා. එතකොට මේවා long term neurological complications. එතකොට ඒ ටික අපි දැනගන්න ඕන මෙයාගේ long term follow up එකට clinic එකේදී follow up කරද්දී අපි මෙන්න මේ complications තමයි mainly බලන්නේ. එතකොට cognitive impairment එකක් වෙන්න පුළුවන්, mental retardation එකක් වෙන්න පුළුවන්, developing brain එකකට මේ insult එක ආවොතින් cerebral palsy එකක් එන්නත් පුළුවන්. ඊට පස්සේ epilepsy, seizures, behavioral problems, learning disabilities, sensory neural hearing loss එකක් එන්න පුළුවන්, visual impairments එන්න පුළුවන්. ඒ නිසා මේ complications තමයි අපි ගොඩක් වෙලාවට monitor කරන්නේ clinic එකේදී. එතකොට අපි ගත්තම මේ පොඩ්ඩක් complications ගැන කතා කරොත් මේ subdural collections ගත්තම subdural collection නැත්නම් subdural effusion ඒක mainly හදන්නේ pneumococcal meningitis නැත්නම් hip වලින්. ඒක usually මේ ඔය effusion එක sterile. ඒක usually spontaneouslyම resolve වෙලා යනවා. එතකොට අර anterior fontanelle එක open වෙලා තියෙන බබෙක් නම් අපිට ඒක through ultrasound scan එකක් කරලා brain එකේ ultrasound scan එකක් කරන්න පුළුවන් through the anterior fontanelle. එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ acute hydrocephalus ගත්තා මේක communicating hydrocephalus වෙන්නත් පුළුවන්, non communicating hydrocephalus වෙන්නත් පුළුවන්. එතකොට මේකේදී අර hydrocephalus එකක් එන්න හේතුව තමයි ඔය දැන් meningitis වලදී exudate එකක් හැදෙනවානේ inflammation එකකින් හින්දා ඒ exudate එක අර අපේ arachidonic villi occlude කරනවා. එතකොට CSF reabsorption එක අඩු වෙනවා. ඒ නිසා තමයි ඔය hydrocephalus එකකට එන්නේ. ඊළඟට cerebral abscess එක. cerebral abscess එක නම් ටිකක් important point එකක්. ඒක ගැන ටිකක් කතා කරන්න පුළුවන්. එතකොට අපි cerebral abscess එකක් ගත්තම cerebral abscess එක එන්න ගොඩාක් වෙලාවට underlying etiology එකක් තියෙන්නත් ඕන. ඒ කියන්නේ මෙතන දැන් underlying etiology එක වෙන්නේ meningitis. හැබැයි cerebral abscess හැදෙන්නේ meningitis වලදී විතරක් නෙමෙයි. එතකොට මොනවා හරි underlying infection එකක් such as meningitis නැත්නම් mastoiditis නැත්නම් sinusitis ඊට පස්සේ soft tissue infection එකක් වෙන්න පුළුවන් brain එකේ නැත්නම් scalp එකකින් orbital cellulitis ඊට පස්සේ මොනවා හරි dental infection එකක් වගේ conditions වලදී cerebral abscess එන්න පුළුවන්. ඊට අමතරව මොනවා හරි penetrating head injury එකක් තිබ්බොත් නැත්නම් මොකක් හරි neurosurgical මොනවා හරි procedure එකක් ඊට පස්සේ endocarditis තියෙනකොට embolic phenomenon එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ left to right shunts තියෙන ඔය cardiac lesions වලදී ඔන්න ඒ වගේ ඒවායිදී brain abscess, cerebral abscess එන්න පුළුවන්. එතකොට ඒකේ commonest organisms ගත්තම streptococci තමයි commonest organism එක. ඊට පස්සේ තව staphylococcus aureus හින්දා එන්න පුළුවන්. ඊට පස්සේ gram negative aerobic organisms like haemophilus, E. coli, Klebsiella pneumoniae ඒගොල්ලන්ගෙන් එන්නත් පුළුවන්. anaerobic organisms විදියට gram positive species ඊට පස්සේ actinomyces වලින් එන්නත් පුළුවන්. usually organisms විදියට ඒ ටික තමයි තියෙන්නේ. එතකොට මේක අර space occupying lesion එකක් විදියට තියෙන හින්දා clinical features ගත්තම increase intracranial pressure එකේ features එන්න පුළුවන් ගොඩක් වෙලාවට. අපි diagnose කරන්න ගත්තම blood cultures බලන්න පුළුවන්, CSF studies බලන්න පුළුවන්. ඊට පස්සේ EEG එකක් ගත්තම EEG එකේ focal slowing waves තියෙන්න පුළුවන්. treatment එක ගත්තම
අනිවාර්යෙන්ම අපි early diagnose කරලා empirical antibiotics පටන් ගන්න ඕන. එතකොට empirical antibiotics විදියට third generation cephalosporin, metronidazole and vancomycin තමයි දෙන්නේ. 6 weeks duration එකකට දෙනවා. ඊට අමතරව අපි neurosurgical interventions වලටත් යන්න වෙනවා සමහර වෙලාවට. එතකොට අර දැනගන්න ඕන early diagnosis and empirical antibiotic therapy එකක් දෙන්න ඕන 6 weeks වලට. සාමාන්‍ය usually longer duration එකක් ඕන වෙනවා. එතකොට අපි preferred combination එක තමයි third generation cephalosporin, metronidazole and vancomycin. ඔය ටික තමයි දැනගන්න ඕන cerebral abscess එකක් ගැන. ඊළඟට cranial nerve palsies ගත්තම අපිට lateral මේ abducens nerve palsy එකක් එන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ mainly local acute complications විදියට. ඊට පස්සේ long term sequelae ගැන කතා කරනකොට ඒකේ important point එකක් තමයි මේ sensory neural hearing loss එක. ඒකත් mainly එන්නේ Haemophilus influenzae type B එකකින්. ඒතර ඒකේ management එක විදියට ගත්තම අපිට පුළුවන් අපේ long term clinic follow up එකේදී hearing assessment එකක් කරන්න. අපිට initial disease එක වෙලාවෙදී hearing assessment එකක් කරන්න පුළුවන්. නැත්නම් proper follow up එකක් arrange කරන්න පුළුවන් hearing assessment එකත් එක්ක. ඊට පස්සේ තව අහන්න පුළුවන් seizures හැදෙන්න. දැන් meningitis තියෙන බබෙක්ට seizures හැදෙන්න තියෙන possibilities මොනවද කියලා. එතකොට seizures හැදෙන්න තියෙන possibilities තමයි පළවෙනි එක මෙයාට meningo encephalitis තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක seizure එකක් හැදෙන්න possibility එකක්. ඊළඟට අනිත් එක ventriculitis. ventriculitis එකක් හැදිලා complication එකක් විදියට ඒකෙන් එයාට cerebritis එකක් ඇවිල්ලා නම් එතකොට එන්න පුළුවන්. ඊළඟට SIADH. SIADH develop වෙලා නම් low sodium levels එනවනේ. එතකොට ඒ low sodium levels හින්දා එයාට seizure එකක් එන්න පුළුවන්. ඊළඟට hypoglycemia. hypoglycemia poor oral intake එකක් තියෙන හින්දා hypoglycemia එන්න පුළුවන්. hypoglycemia හින්දා meningitis බබෙක්ට seizure එකක් එන්න පුළුවන්. තව එකක් තමයි local cerebral infarction එක. local cerebral infarction එකක් වෙලා ඒ නිසා meningitis බබෙක්ට seizure එකක් එන්න පුළුවන්. එතකොට seizure එකක් හැදෙන්න තියෙන possibilities එක තමයි ඒක. ඊට පස්සේ follow up එක කොහොමද discharge කරාට පස්සේ අපි බබාව pediatric clinic එකේදී review කරන්න ඕන. එතකොට අපි history examination ඒ ටික බලනවානේ. එතකොට history එකේදී අපි එන්නේ new symptoms තියෙනවද නැත්නම් තිබ්බ symptoms වල මොනවා හරි worsening එකක් තියෙනවද කියලා බලනවා. behavioral changes තියෙනවද කියලා බලනවා. school performance එක කොහොමද කියලා බලනවා. ඊට පස්සේ development එක පොඩ්ඩක් අම්මගෙන් අහලා බලනවා. ඊට පස්සේ vision and hearing difficulties මොනවා හරි තිබ්බද කියලා history එකේ බලනවා. examination එක ගත්තම neonatal meningitis නම් අපි අනිවාර්යයෙන්ම OFC එක බලනවා. මොකද chronic hydrocephalus එකක් develop වෙන්න පුළුවන් හින්දා OFC එක අනිවාර්යෙන් බලන්න ඕන neonatal meningitis වල. development assessment එකක් කරන්න ඕන. මොකද developmental delay එකක් නැත්නම් developmental regression එකක් තියෙනවද කියලා බලන්න ඕන. growth assessment එක විදියට height weight OFC බලනවා. hearing assessment එක අපිට කරන්න පුළුවන් 4 to 6 weeks after the discharge. එතකොට deafness එකක් තියෙනවා නම් ඒ බබාට අපි urgent ENT referral එකක් දාන්න ඕන. ඊට අමතරව තව point එකක් තමයි house officer කෙනෙක් විදියට කොහොමද මේ ward එකේ meningitis බබෙක් ඉන්නකොට ඔයා monitor කරන්න කියන එක අපි දැනගන්න ඕන. එතකොට house officer කෙනෙක් විදියට meningitis බබෙක් ward එකේ ඉන්නකොට daily ward rounds වලදී ඔයා කොහොමද මේ monitoring ටික කරන්න කිව්වොත් පළවෙනි එක තමයි බබාව importantly අපි තියන්න ඕන acute side bed එකේ. එතකොට මේ monitoring charts maintain කරන එක extremely important. එතකොට ඒකෙදී අපි fever chart එකක් තියෙනවා. මොකද අපිට fever spikes එනවද එහෙම කියලා බලන එකෙන් complications develop වෙලාද බබා antibiotics වලට respond කරනවද කියන එක ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. ඒ නිසා fever chart එක must QHT එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට අමතරව vital parameters monitor කරන්න ඕන pulse rate, respiratory rate, blood pressure. Specifically neurological assessment එකක් කරන්න ඕන. neurological assessment එකේදී බබාගේ GCS, pupillary reflexes, ඊට පස්සේ cranial nerves and upper limb lower limb examine කරලා බලන්න ඕන focal neurological signs තියනවාද කියලා. ඊට අමතරව specifically increase intracranial pressure වල features තියනවාද කියලාත් monitor කරන්න ඕන. වැදගත්ම එකක් තමයි අපි daily OFC chart එකක් maintain කරන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන especially neonatal meningitis වලදී daily OFC chart එකක් monitor කරන්න ඕන. ඊට අමතරව input output chart එකක් maintain කරන්න ඕන. මොකද SIADH හැදෙන්න possibility එකක් තියෙන හින්දා.
ඒ ටික තමයි අපි මේන්ලිම ඩේලි වෝඩ් රවුන්ඩ්ස් වලදී මොනිටරින් පැත්තෙන් බලන්න ඕන. මොනිටරින් පැත්තෙන් අපි ෆීවර් chart එක, vital parameters, neurological assessment including GCS, pupillary reflexes, cranial nerves and upper limb lower limb examination for focal neurological signs and features of increased intracranial pressure, and daily OFC chart, input output chart as there's a possibility of SIUDH. ඔය ටික තමයි house officer කෙනෙක් විදියට daily ward rounds වලදී monitoring කරන්න ඕන. ඊළඟට තව මට කියන්න අමතක වෙච්ච පොයින්ට් එකක් තමයි මේ අර contraindications for lumbar punch එකේදී අපි දැන් symptoms and signs of increased intracranial pressure තියෙනවද කියලා බලනවනේ. එතකොට මේකෙදී මේ increased intracranial pressure එකක් තියෙනවද කියලා අඳුරගන්න අපි ideally use කරන්න ඕන clinical assessment එක. මොකද clinical assessment එකෙන් අපිට හොඳ idea එකක් ගන්න පුළුවන් මෙයාගේ increased intracranial pressure එක වැඩි වෙලාද කියලා. ඒකට CT එකක් කරන එක unreliable. අපිට CT එක unreliable for identifying increased intracranial pressure. එතකොට අපිට CT brain එකක් කරලා අපිට decide කරන්න බෑ whether it is safe to perform lumbar punch or not. එතකොට අපි ඒක අනිවාර්යයෙන්ම clinically තමයි මේව කරන්න ඕන. clinically තමයි අපි ඒ idea එක ගන්න ඕන. අනිත් එක තමයි treatments delay කරන්නේ නැහැ කවදාවත් CT එකක් කරනකම් කියලා. බබාව CT එකකට යවනවා වුණත් stabilize කරලා අපිට අර initial management එක කළා තමයි CT එකකට යවන්න ඕන. එතකොට කවුරු හරි බබෙක් ඉන්නවා නම් එයාට අපි හිතනවා නම් එයාට alternative diagnosis එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හිතන්නකෝ එයාගේ GCS levels අඩු වෙනවා, focal neurological signs ඔක්කොමත් තියෙනවා. හැබැයි අපි හිතනවා මොකක්ද alternative diagnosis එකක් තියෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් අපි CT එකකට යවනවා. space occupying lesion එකක් එහෙම මොකක් හරි වෙන්න පුළුවන්. එතකොට එහෙම බබෙක්ව CT එකකට යවන්න කලිනුත් treatment අර ideal initial treatment එක කරලා බබාව stabilize කරලා තමයි යවන්නේ. අපිට clinically explain කරන්න බැරි GCS drop එකක් හරි focal neurological signs තියෙනකොට තමයි අපි CT එකකට යවන්නේ. එතකොට එහෙම නැතුව CT එකකින් අපි increase intracranial pressure එක detect කරගන්න යන්නේ නැහැ කොයි වෙලාවකවත්. increase intracranial pressure එක අපි detect කරගන්නේ assess කරන්නේ clinically. ඒකට අපි CT එකක් කරන්නේ නැහැ, CT brain කරන්න ඕනේ නැහැ, ඒක unreliable. ඒකත් එතන මතක තියාගන්න ඕන point එකක්. ඊළඟට අපි long term follow up එක ගැන කතා කරා. දැන් තියෙන්නේ prevention එක. prevention එක ගත්තම පළවෙනි එක තමයි meningitis එකක් board එකට ආවම අපි ඒ case එක isolate කරන්න ඕන. isolation of the case එක important point එකක් prevention එකට. ඊට පස්සේ අපි vaccinations vaccinate කරන්න ඕන against Haemophilus influenzae, Streptococcus pneumoniae and Neisseria meningitis. ඊට පස්සේ අපිට chemoprophylaxis දෙන්න පුළුවන් for contacts. එතකොට අපි chemoprophylaxis and vaccines ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට Neisseria meningitis ගත්තම Neisseria meningitis වල chemoprophylaxis එක අපි දෙන්න ඕන මේ හැම close contact එකකටම chemoprophylaxis පටන් ගන්න ඕන. ඒක හැම age group එකේම අයට දෙන්න ඕන regardless immunization status. එතකොට regardless immunization and age group all close contacts should be started on chemoprophylaxis Neisseria meningitis now. එතකොට ඒක chemoprophylaxis විදිහට තියෙන rifampicin 10 mg per kg per day 12 hourly දෙනවා for 2 days. නැත්නම් IM ceftriaxone 250 mg හරි 500 mg single dose එකක් දෙන්න පුළුවන්. නැත්නම් oral ciprofloxacin 500 mg stat එකක්. ඔය ටික තමයි chemoprophylaxis විදිහට ඔය drugs තුන තමයි use වෙන්නේ. vaccination එක විදිහට quadrivalent conjugate meningococcal vaccine එකක් තියෙනවා. ඒක අපිට දෙන්න පුළුවන් vaccination එක විදිහට. ඊට පස්සේ Haemophilus influenzae වල chemoprophylaxis ගත්තම ඒකෙදි rifampicin තමයි ඒකෙත් දෙන්නේ. ඒක දෙනවා every household contact of the patient with invasive disease if any family member younger than 48 months has not been fully immunized or if an immunocompromised child at any age reside in the household. ඔන්න ඔය conditions දෙක තියෙනවා නම් අපි all household contacts වලට rifampicin prophylaxis පටන් ගන්න ඕන. vaccination එක විදිහට තියෙන්නේ Haemophilus influenzae type B conjugate vaccine එක. Streptococcus pneumoniae ගත්තම Streptococcus pneumoniae වලට අපිට prophylaxis chemoprophylaxis close contacts වලට දෙන්න ඕනේ නැහැ.
ඒකේ වැක්සිනේෂන් විදියට නියුමොකොකල් කොන්ජුගේට් වැක්සින් එක දෙන්න පුළුවන් යංග චිල්ඩ්‍රන්ලට. ඕල්ඩර් චිල්ඩ්‍රන්ලට පොලිවේලන්ට් වැක්සින් එක දෙන්න පුළුවන්. ওই ටික තමයි තියෙන්නේ කිමෝ ප්‍රොෆිලැක්සිස් ඇන්ඩ් වැක්සිනේෂන්. මේ ටික තමයි එතකොට මේන්ලි පීඩියාට්‍රික් මෙනින්ජයිටිස් ලොන් කේස් එකකදී අපි ફોකස් කරන්න ඕන ඉම්පෝර්ටන්ට් ඒරියාස් වෙන්නේ. එතකොට මීට අමතරව ස්ටෑන්ඩඩ් ටෙක්ස්ට් බුක්ස් ඊට පස්සේ ක්ලිනිකල් ඊට පස්සේ වෝඩ් රවුන්ඩ්ස් වල ටීචින් වලදී ඒන ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් ඇඩ් කරගෙන ඔයාලට හොඳ ඩිස්කෂන් එකකට යන්න පුළුවන් වෙයි ලොන් කේස් එකකදී මේක හම්බුණා.